අදත් හරි ලස්සන දවසක්. ලස්සනට ඉර පායගෙන එන ගමේ ගෙවෙන ලස්සන දවසක්. ඉතින් එන්නකෝ යන්න අපේ අප්පච්චිගේ වගාව බලන්න. කලින් දවසේ රෑ පුරාම මහ වැස්ස නිසා වෙනදාට වැඩිය ගොඩක් ප්‍රබෝධමත්ව ගහකොළ පවා හරිම සශ්‍රීකව අද දැක ගන්න පුළුවන්. ඉතින් හරි ලස්සනට ඉර පායගෙන එන මේ පුංචි පැලවල ලස්සනට හිරේලිය වැටෙන ලස්සන උදේක තමයි මේ වීඩියෝ එක ගන්නේ. ඉතින් ගහකොළවල තාමත් නොවේලුණු වතුර බින්දු, බිම තියෙන තෙත පස, ඈතින් නැහෙන මොණරුන්ගේ කෑ ගහන හඬ, කුරුල්ලොන්ගේ කෑ ගහන හඬ මම නම් හරිම ආසාවෙන් තමයි මේ දේවල් විඳින්නේ. ඉතින් මම හිතනවා ගොඩාක් දෙනෙක් මේ පරිසරයට මේ හැඟීම විඳගන්න ගොඩාක් කැමති ඇති. ඉතින් නගර ජීවත් වෙන අයට නම් මේ වගේ අත්දැකීමක් ලබන එක හීනයක්ම විතරයි. මොකද ගමේ තියෙන සුන්දරත්වය හැමෝටම විඳින්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ සරුවට වැවුන සාරන පාත්තියක්. ඉතින් මේ කොළ එවෙලටම කඩලා සෝදලා එවෙලටම උයලා කනවා කියන්නේ හරිම ප්‍රණීත රසයක් තමයි තියෙන්නේ. මේ බලන්නකො මේ කවුද අපිත් එක්ක උදේම ඇවිල්ලා ඉන්නේ කියලා. ඉන්නේ අපේ ගෙදර නෙමෙයි උනත් හැමදාම උදේම පැනගෙන එන්නේ අපේ ගෙදරට. මේ තියෙන්නේ නෑ පැල. ඉතින් මේවන් තාම සරුවට හැදලා නෑ. තාම පුංචි පැල තමයි තියෙන්නේ. එකක් දෙකක් චූටි මල් ඇවිල්ලා තියෙනවා. ඉතින් ගෙදර පිටිපස්සේ තියෙන කෙසෙල් වගාවක් තමයි මේ. ඊරේ වැස්සත් එක්ක මේ වගේ තාම තෙත ගතිය නිසා හරිම ලස්සනට අපිට දැක ගන්න පුළුවන් මේ පරිසරය. ඉතින් මේ වගේම තමයි අපේ ගෙදර පොල් ගස් කීපයක් තියෙන නිසා පොල් වැටිලා තියෙනවා. ඒවත් තාම ඇහිඳලා නැහැ. තාම උදේ වෙලාවනේ. වම්බෙටු ගහේ චූටි මල් හැදිලා. ඉතින් මම මේ කඩන මේ කොළ වර්ග මොනවද කියලා ඔයාලා දන්නවද? මේවට තමයි කියන්නේ ගැහිපිත්තන් කියලා. අද වෙද්දි ගොඩක් අයට ગેස්ට්‍රයිටිස් කියන ලෙඩේ තියෙනවනේ. ඉතින් මේකට දිව්‍ය ඖෂධයක් තමයි මේ. මේ කොළ බ්ලෙන්ඩ් කරලා එහෙම නැත්නම් තලලා ඒවයි තියෙන විස ටික අරගෙන පොඩි වෙලාවක් තිබ්බම මේව කැටි ගහිනවා. අපි නම් ඉස්සර කිව්වේ දීකිරි කොළ කියලා සෙල්ලම් කරන්න තමයි ගත්තේ. ඉතින් මේවා කැටි ගහින්න තියලා අපිට පුළුවන් කන්න ගන්න. ඉතින් මේවා ගෑස් තියෙන අයට ගොඩාක්ම හොඳ ඖෂධයක්. මේවා කාලා පුංචි වෙලාවක් යද්දී ඉක්මනින් ගෑස්ට්‍රයිටිස් අඩු වෙනවා. ඉතින් මටත් අද ගොඩාක් ගෑස් අමාරු තියෙන නිසා මේ කොළ ටිකක් හදලා කන්න කියලා තමයි මේ හදන්නේ. ඉතින් බලන්නකෝ කොහොමද මේව හදාගන්නේ කියලා. ඉතින් මම මේකට බ්ලෙන්ඩ් කරද්දී දාගත්ත වතුර ප්‍රමාණය ගොඩක් මදි නිසා මේව බ්ලෙන්ඩ් එකකින් ගද්දිම කැටි ගහලා තියෙනවා. මේ වතුර ටිකක් වැඩිපුර දාලා හදාගත්තා නම් ටික වෙලාවක් තියන්න ඕනේ මේව කැටි ගහන්න. ඉතින් පේනවනේ බ්ලෙන්ඩ් එකකින් ගද්දිම කැටි ගහලා තියෙන නිසා වතුර මදි නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. ඉතින් මේවා මෙහෙම දාලා ටික වෙලාවක් තියලා කෑමට ගත්තා. කෑමට අරගෙන පැය භාගයක් විතර යද්දි ගොඩාක් දුරට බඩේ පිටින් ගොඩනැගිලා ගැටිය අඩු වෙලා ගියා. මේ පේනවනේ කැටි ගහුණාට පස්සේ තියෙන විදිය. නගරික ජීවත් වෙන අයට කොච්චර සැප පහසුකම් තියෙනවා කිව්වොත්
මට නම් හිතෙන්නේ ගමේ ජීවත් වෙන අයට තමයි ගොඩක්ම සැප පහසුකම් තියෙන්නේ කියලා. මොකද අපිට ඕනෙම දෙයක් ස්වභාවිකව අපිට ගන්න පුළුවන් තැනක් තමයි ගම කියලා කියන්නේ. ඉතින් නගරෙදී අපි කරන්නේ හැමදාම කෑමට ගන්න උනත් වසවිස පිරුණු එළවලු පළතුරු පලා වර්ග එහෙම නැත්නම් අපි නිතර පිටිකුඩි ගිලින සංස්කෘතියක් තමයි නගරෙදී තියෙන්නේ. ඒත් ගමේ ජීවත් වෙන අපිට එහෙම නැහැ. අපිට අවශ්‍ය හැම දෙයක්ම පලා වර්ග, එළවලු වර්ග හැම දෙයක්ම වසවිසෙන් තොර දේවල් අපිට ගෙවල් ළඟින්ම සපයා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පළතුරු වර්ග, ධාන්‍ය වර්ග, එතකොට අපි කන බත් මේ හැම දෙයක්ම අපිට ගමේදී පහසුවෙන්ම කිසිම වියදමකින් තොරව ගන්න පුළුවන් දේවල්. ඒ වගේම තමයි සෞඛ්‍ය ආරක්ෂිත බව. හරිම පිරිසිදුවට තෙල් බෙහෙත් නැතුව අපිට හොයාගන්න පුළුවන් එකම ගොඩක් වටිනවා. ඉතින් මේ තියෙන අපේ ගෙවල් ළඟ ඇලේ තියෙන කංකුම්. මේවා ඉබේම තමයි වෙවිලා තියෙන්නේ. ඉතින් අපි මේවා කඩාගෙන දවල්ට කොළමැල්ලුමක් හදන්න තමයි යන්නේ. ඉතින් අද හරිම ලස්සන දවසක්. දවල් වරුවේ නම් හරිම පැහැදිලි ලස්සන හසක් තමයි අපිට දැක ගන්න හම්බ වෙන්නේ. ඉතින් දැන් මම යන්නේ අප්පච්චිට තේ අරන්. එයා කුඹුරේ ඇද්දක් හදලා තිනවා. පේරපැල ටිකක් දාන්න. ඉතින් එයා ගිහිල්ලා පේරපැල වගේකුත් අරන් ඇවිල්ලා තිනවා. ඉතින් මේ පේරපැල දාන්න පාත්‍ය හදන ගමන් තමයි එයා ඉන්නේ. ඉතින් මම මේ කුඹුරට යන්නේ එයාට තේ අරන්. පොඩි වැස්සකුත් ළඟම එනවා වගේ. ඉතින් ඔන්න එයා වැඩ කර ඉන්නවා. ඉතින් ඉස්සර ගෙදර ඉද්දි නම් හැමදාම මේක කරනවා. එයා කුඹුර වැඩ කරද්දී ගෙදර ඉන්න පරක්කු වුණොත් එහෙම තේ බොන වෙලාවට එයාට කන්න දෙයකයි තේකයි අරන් යන එක මගේ ආසම පුරුද්දක් වෙලා තිබුණා. ඉතින් දැන් ගොඩක් විට ගෙදර නෙමෙයි ඉන්න නිසා එයා වැඩ කරන වෙලාවට මෙහෙම යන්නේ හරිම ආසාවෙන්. ඉතින් හරිම නිදහස් පරිසරයක් තමයි අපිට තියෙන්නේ. ඉස්සර නම් බණ්ඩි ගොයම තියෙද්දි ලස්සන හවස්වරු කීයක් නම් මෙතන ගෙවෙන්නේ නැද්ද? ඉතින් හවසට තේකකුත් හදන් ඇවිල්ලා ලා නිල් පාට ගොයම් හුළඟට එළවෙද්දි හවස්වරුවේ අහසේ පියඹන කොක්කුරු අන්ට දිහා බලන් ඉන්නේ හරිම ආසාවෙන්. ඉතින් අප්පච්චි දැන් ගොඩාක් වයස නිසා යාට වැඩ කරන්න එපා කිව්වත් කියන දෙයක් නම් අහන්නේ නැහැ. එයාට ඕනි කොයි වෙලෙත් ඇවිල්ලා වගාවත් එක්කම ජීවත් වෙන්න. කොච්චර වයසට ගියත් එයාලා ඒ දේවල් නම් අතහරින්නේ නැහැ. හොඳටම බැරි ගහනකම්. ඉතින් මම කුඹුරට එන වෙලාවේ හොඳට අවුව පායලා තිබුණත් එකපාරටම ලොකු වැස්සක් වහින්නයි යන්නේ. ඉතින් මේ වැස්ස මෙතනලා ඉන්න ආසාව වුණත් අප්පච්චි කෑ ගහන්න ගත්තා. දෙමින් නැතුව ලෙඩ වෙන්නේ නැතුව ගෙදර දුවන්න කියලා. හැබැයි ඉතින් මට බැන එයා වැස්සෙම වැඩ. ඉතින් හැමදාම ඔහොමයි. වැස්සද අවුවද ඒ කිසිම දෙයක් බලන්නේ නැතුව එයා එයාගේ වැඩ ටික කරනවා. ඉතින් එහෙමනම් අදට නවතින්න. තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.